හරි ගයිස් කාලෙකට පස්සේ ඔන්න වැඩකට ආවා අපි නේද කසුනේ? ඔව් ගොඩක් කාලෙකට පස්සේ ආවා. ගොඩ කාලෙකින් අපි දෙන්නත් හම්බුනේ. ඇත්තටම අද අපි ආවේ K7 එකේ ඊළඟ පිවිසුමට. මොකද මේ අපි මං කලින් ගිය පැත්ත ඔයගොල්ලන් දන්නවා එතන ප්‍රශ්නයක් වුණා. කොහොමද කට්ටියටම අද අපි යන්න හදන්නේ අපි කිව්වට අද මං විතරයි ඉන්නේ. ගයිස් මේ හරියේ මොකද මේ පැත්තේ හරියටම හොයාගන්න බෑ. මොකද වගුරු බිම් තියෙන්නේ. ඒ වගේම දූපත් කැලි. මෙතනින් කැලින්ම යන්න පුළුවන් පාරක් තමයි අපි දැන් අද ඉන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා. ඇත්තටම අපි ආවේ අද මේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න මේ පාර හොයාගන්න. මොකද කලින් පාරත් අපිට උනේ පාර හොයාගන්න නැතුව ගිහිල්ලා ප්‍රශ්නයක් වුණා. බලන්න මේ දිගටම තියෙන්නේ තනි පාරක්. මෙතනට ඉස්සර ගොඩක් අය ෆොටෝ ෂූට් කරන්න ආවා. ඕගොල්ලෝ දන්නව ඇති ඇවිල්ලා තියෙනවනම්. දැන් කවුරුත් එන්නේ නැහැ. මම පෙන්නන්නම් ඉස්සරහා තියෙන ගසුත් දැන් පාත් වෙලා තියෙන්නේ මේ පාර වෙහෙන ගන්නට. මොකද කවුරුත් එන්නේ නැති හින්දා. මේ හරිය ගඟ තියෙනවා. ඔයගොල්ලන්ට සද්ද ඇහෙනවා ඇති. ඉස්සරහට යන්න තියෙනවනේ ගොඩක්. මේ දෙපැත්තෙම තියෙන වගුරු බිම්. ඇත්තටම අපි ආවේ අද මේ පාර හොයාගන්න. මොකද පාර හොයාගන්න නැතුව ගිහිල්ලා මතකනේ කලින් පාර වෙච්ච වැඩි. මේ කියෝ ගියා වගේ නෙමෙයි. අපිට මේ දිගට යන්න පුළුවන්. ඒක ඌරගේ පාරක්. ඌර වතුරෙන් යනවා. මේකේ ඌර වතුරෙන් යනවා. වතුරේ මම මඩවල වල නෑ. ඔව්. මම අහලා තියෙනවා එහෙනම්. සිරාට. මේ මෙතනත් ඒ පාර තියෙනවා. මොකද සතු ඉන්නවා බං. බය හිතෙනවා ඔයාලට? ඔව්. සිරාට වෙන කෙනෙක් කිව්වනම් කමන්නේ මං වගේ කිව්වනම්. මොකද අද වෙනසක් තියෙනවා වගේ කාලයකට පස්සේ වැඩකට ආපු හින්දාද මොකක් හරි අමුත්තක් තේරෙනවා. නෑ නෑ එහෙම සීන් එකක් නෑ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් අහලා තියෙනවා පොඩ්ඩක්. ඉතින් සීන් තියෙනවා. නෑ මෙතන ප්‍රශ්නයක් නෑ. කොහොම සීන් නෑ නෙමෙයි. මම නම් හිතන්නේ අර අපි දැන් මේ හොයන්න යන දේ සමහරක් විට මේවල වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ ගුහා තියෙන්නේ. මේ දෙපැත්තේ මේක තියෙන්නේ. මේ කිඹුල්ලෝ ගැවසෙන ප්‍රදේශයක් ගොඩක්. මොකද K7 එකෙත් ඔය කිඹුලා කියන සටාට ලොකු සාක්ෂියක්. අර කොනක් පේන්නේ. අඩෝ දැන් අපිට ආවොත් යන්න තියෙන පාරවල් දෙකයි. එකක් අරහේ. ඒ පැත්තේ අපි ගියේ නෑනේ. අපි දන්නේ නෑනේ මොකක්ද තියෙන්නේ කියලා. නැත්නම් ආපු පැත්තට දුවන්න වෙන්නේ. මේ පැත්තෙන් මොකක් හරි ආවොත් කරන්න දෙයක් නෑ. දන්නේ නැති පැත්තට තමයි අපිට දුවන්න වෙන්නේ. කොහොම කරත් දුවන්නේ බෑ බා. කොහොම කරත් දුවන්න වෙනවා. මේ පාරවල් තියෙන්නේ වාහන ගිහිල්ලාද? සතුන් ගිහින් වාහන යනවා මං හිතන්නේ. මොකද අතන කෙළවරේම හොටෙල් එකක් තිබ්බ කතාව කාරෙන්චු වුණා. ඒක නම් අපිට යන්න බැරි වුණා. ගොඩක් කල් තිබ්බ එකක් නේ. දැන් නැතිද? දැන් නෑ මං හිතන්නේ. කරවල වෙලා තියෙන අපි ලයිට් එකක්වත් ගෙනාවේ නෑ. අසන ඉස්සර ලයිට් එක දෙමුද? මොකද පේන්නේ. හොල්මන් මුකුත් එහෙම සීන් නන්නේ. හොල්මන් නම් මට හිටියත් වැඩකුත් නෑ. අනිත් මං බයම එකෙක් ඉන්නවනේ. කෙනෙක්. ප්‍රශ්නේ. මං කලින් පාර තනියෙන් ගිහිල්ලා කෙලව ගත්තනේ. මට නිකන් මොකෙක් හරි එනවා වගේ තේරෙනවා. මෙතින් මං කිව්වා මේ ගස් නැවිලා කියලා. මොකද කවුරු හරි යනවා එනවා නම් මේව ඔක්කොම ගස් හරියනවා. එහෙම ගස් තියෙන විදියක් නෑ. වහන ගිහිල්ලා නෑ. වහන ගිහිල්ලා නෑ. වහන ගිහිල්ලා නම් මේව ඔක්කොම ඇකිලෙනවා අපෝ. මොකද මේ කාලෙකට පස්සේ ආපු ගමනක් මම මෙතනට ඇවිල්ලා තියෙනවා කලින් නම් ඒ වගේ ප්‍රශ්න තිබ්බේ නෑ. මම මෙච්චර දුරක් යන පළවෙනි අවස්ථාව මේක. මොකද මෙතනින් එහාට යන්න හම්බෙලා නෑ මට. උමනාවක් තිබ්බේ නෑ. අපි ෆොටෝස් තුනක් ගහද්දි අර හරිය තමයි ඔක්කොම කරන්නේ. මාර දුරක් තියෙනවා යන්න. මාර ලස්සනයි. පට්ට ලස්සනයි. අද නම් මේ බයෝනට වඩා මාර ෆීල් එකක් තියෙයි කට්ටිය බලන අයට.
ඇස්සේ නැහැ මෙහෙට ගොඩක් කාලෙකින් සමහරක් විට සත්තු එළියට එන කාලේ වතුර හොයාගෙන මේ අපි ළඟ ආයුධයක්වත් නැහැ නේ. නෑ ඇයි අපි ආවේ? ආයුධයක් ගන්න. අපි දවල් නෑ ඇවුනා නේද? රෑ වුණා පොඩ්ඩක් එනකොට අන්න ඒකයි ප්‍රශ්නේ උනේ. අපි එන්නේ හිටියේ දවල්. නැත්නම් ඔයගොල්ලෝ බලන්නේ නැති අපිට පිස්සුද කියලා මේ මුකුත් නැතුව මේ වගේ දැන කියන්නේ. ආවොත් අපි යනවා අනිවාර්යෙන්. ඒක නවත්තන්නේ ඒක ඔයගොල්ලෝ දන්නවා. වෙලාව කීයද? එනම් ප්‍රශ්නේ නැහැ. මොකද 12 පෙන්නාම තමයි මෙතන ප්‍රශ්නේ පටන් ගන්නෙ. බලමු. කෙලිම කියන්න පුළුවන් මේක හොල්මන් දෙයක්වත් වෙන ඒලියන්ස්ලා සම්බන්ධ දෙයක්වත් නෙමෙයි. අපි මේ හොයන්න යන්නේ ඇත්ත සතෙක්ව. ඔන්න දැන් තමයි කිව්වේ කේසවන් කියන්නේ මොකද්ද කියලා. ඇත්ත සතෙක්ව බලන්න යන්නේ. අපිට ආරංචි වුණා මේක ටිකක් දැවැන්ත කෙනෙක් ඉන්නවා කියලා. එයා ගමන් කරන්නේ මෙන්න මේ මාර්ගේ. සමහරක් විට වෙන්න පුළුවන් මේ පාරවල් ඒ සතාගේ වෙන්නත් පුළුවන්. මේ ඇදිලා ගිය කසුන්නයි කියන විදිහට වෙන සතෙක්. කසුන්නයි කියන්නේ මොකද්ද? හරක් රංචොක් කියලාද කියන්නේ? ඔව් හරක් පාර. අම්මට සී. ඉන්න පොට් එකේ. අපි අපෝ අරහෙට යන්න ඕනේ නේ. අරහෙට තමයි යන්න ඕනේ. මේ වගේ ඒවා පාත් වෙන්නේ නැහැ වෙන්දර පල්ලෙහාට. වාහනේ මෙන්න මේකේ මේ ලොකු වාහනක් ගිහලා තියෙන හොටෙල් එක තිබ්බ කාලේ. මේ වාහනේ යන්නේ නැහැ. හොටෙල් එකේ අය අපිට බයින්න ලෑස්ති වෙන්න එපා මේ ඒගොල්ලන්ට එන්න තියෙන මාර්ගෙත් නැති කරනවා කියලා. අපි කියන්නේ මේ අපි මේ හොයන්න යන මොකක් හරි දෙයක් ගැන එච්චරයි. මෙතනින් එහාට හොල්මන් දෙයක්වත් වෙන අద్భుත දෙයක්වත් නැහැ. හැමෝටම කියන්න ඕනේ හොල්මන් කියලා දෙයක් මං විශ්වාස කරන්නේ නැහැ දැන්. මොකද අපිට අපි කාලයක් channel එක නැවතුවේ ඕවා හොයන්න ගිහිල්ලා අපිට ප්‍රශ්න වෙලා හොල්මන් කියලා දෙයක් තියෙනවා. නැත්තම් අපි මේව නවත්තන්නේ නැහැ නේ. අපිට වෙච්ච දේ අපිනේ දන්නේ. මෙන්න ඕපන් ඒරියා එකක් මං හිතන්නේ අපි තැනට ආවා. කිව්ව නේද ලොකු තැනක් හම්බ වෙනවා කියලා. මේ ගමේ කෙනෙක් තමයි අපිට කිව්වේ එයා හරක් බඳින්න ඇවිල්ලා එන්නේ කෙනාව දැක්කා කියලා. සාමාන්‍යයෙන් අඩි 21ක් අතර කියලා තමයි කියන්නේ. මම දන්න තරමින් ලෝකෙ ලොකුම කිඹුලත් හම්බුනේ අඩි 21යි නේ. එච්චර ලොකු එකෙක් නම් ඉන්න විදියක් නැහැ මේ ලංකාවේ. හැබැයි කියන්න බෑ. මාතර ගඟේ ඉන්න බඩුවල සයිස් එක දැකලා තියෙනවනේ. ඒකෙන් හින්දා ඉන්න බැරි කමකුත් නැහැ. ලංකාවේ කවුරුත් සර්ච් කරන්නේ නැහැ නේ. අපි හොයලා බලමු. කසුනා යතන මම පොඩ්ඩ මෙතනට ආවේ. මේක ගැන කියන්න. මොකද මේ මෙතන ඇත්තටම මීහරක් නාවන්න ගේන තැනක්. මෙතන හිටපු කෙනෙක් තමයි අපිට කිව්වේ දැක්කා කියලා සතෙක්ව. බලමු. අපිට එකපාර එහෙම හම්බෙන්නේ එහෙම. මොකද එහෙම ගැවසෙන්න එන සතෙක් නෙමෙයි එයා. බලමු. සමහරක් විට මෙතන ඉඳලම ආව දෙගෙන යන්නත් පුළුවන්. කසුනේ වැඩි ළඟට යන්න එපා. අපි දන්නේ නැහැ. මොකද කිව්සේ? ෆොටෝ ගව? කසුනේ ෆොටෝ ගහනවා. අම්මා අර පැත්තේ ලස්සන කොහමද? ඔව්. ලස්සන. ඇත්තට මේ වගේ දැන් මේ අපි විනාශ කරන්නේ නැතුව තියාගන්නයි දැනගන්න ඕනේ. මහරම ලස්සන තැනක්. ටිකක් රැය වෙද්දි මේ ලස්සන නැති වෙනවා කියලා තමයි කියන්නේ. හරි. කසුනේ එන්නකෝ. අපිට දැන් යන්න තියෙන මොන පැත්තෙන්ද? අපි දැන් යන් අප්පාරම යනවද නැත්නම් අනිත් පාරේ යනවද? තව පාරක් තියෙනවා ටිකයි. හැබැයි ඒක නම් පටු පාරක්. ඔව් ඒක පටුයි. අනික අපි බයික් එක පාක් කරෙත් හරි. බයික් එක පාක් කරේද බයික් එක මේ? බයික් එක අස්සක හංගලනේ. අස්සක හංගලා පාක් කරේ නේ. ඔව්. පාක් කරන්න කොහෙද? බයික් එක නැද්ද දන්නෙත් නේ. තියෙනවද දන්නේ. අවුලන්නේ අපි අරන් යන්න ඔන්න. වවුලෙකුත් ගියා. හරි. මෙතන දැවිල්ලා ඇති කට්ටිය නෙවෙයි ඇති. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි මෙතන නෙමෙයි අපිට ඕන උනේ මෙතනට අපි ආවේ. මෙතන තමයි අර දැක්කා කියලා කිව්වේ. දැක්කා කියලා කිව්වට හැමතිස්සෙම මෙතනට එන්නේ නෑනේ. නෑ. ඔව්. ඒ කියන්නේ මේ පැත්තම සරිසරන කතාවක්. සරිසරන කතාවක් තමයි කියන්නේ. අනික මීහරක් රංචුව හිටියට ආයි ඉන්නේ නේ. ඔව්. මොකද මේ දවස්වල යාට කැම හිඟ ඇති. බලමු අපි යන් අර පැත්තට. මොකද
කළුවර අපිට ටෝච් එකක්වත් නැහැ අරන් යන්න එකයි ගෙනාවේ. අන්න ඒක මොකද මේ වෙලිච්ච කොළස්සේ සර්පය ඉන්න පුළුවන්. පොළොං ගලක් තියෙන බා අපි පොඩ්ඩක් මාරුවේ මොකද කිසි දෙයක් ඔය කිසි දෙයක් ගෙනාවේ නැහැ. අන්න ඒක වැඩි. අපිට හැබැයි කොහෙන් ගියත් මොකක් හරි මේ පැත්තේ යන්න බෑ ගායිස්. අපි ආයි අර පැත්ත පොල්වත්ත තියෙනවා. ඒ පොල්වත්ත පැත්තෙන් ගිහිල්ලා තමයි යන්න වෙන්නේ. කොහොම හරි යන්න ඕනේ අපිට අරහෙට. මේ මෙතනිනුත් යන්න පුළුවන්. පාරවල් වගේදී. යන්න පුළුවන් නේ. පාරවල් යන එක එනවා මොදුයි අප්පා. මෙතන මීහරක් රංචු. අම්මට සිරි අර දිගින් පාර. ඒ වතුර පාරක් යනවා. ඒ බං එන වතුර පාර. වතුර හද්දන්න ඕන පොඩ්ඩක් බලන්න. ඒක තමයි. බුදු විදිහට හද්දන්න ඕන. මොනිකම්. මොකද අපිට කීපු තරමින් එයාව නොපෙනී ඉන්නත් විදියක් නැහැ සයිස් එකට. මෙන්න මේ වගේ තැන්වල තමයි බඩු ඉන්නේ අනිවාර්යයෙන්. මේ තියෙන පාර. අරහෙට තව යන්න තියෙනවා ගයිස්. මේක තමයි පාර. අපි අරහෙන් ආවේ අර ටිකෙන් අර පැත්තෙන් ආවේ. මට පොඩ්ඩක් මේ දවස්වල කතා කරගෙන අමාරුයි ගයිස්. අසනීපව ඉන්නේ. අතරම කාලෙකට පස්සේ වැඩකට ආපු ඉඳ මට මාර සතුටුයි. ඒක අසුනේ. කෙලගෙන යන්න එපා. මෙතන මොකක් හරි නිකන් අර වට වෙලා වගේ නේ තියෙන්නේ මේ වතුර එන්නේ. රෝමට ඇවිල්ලා. අමුතු සීන් එකක් තියෙනවා. මෙතන වෙනම කතන්දරයකුත් කලින් තිබ්බා. එක එක පියාඹන වස්තුන් ගැන ප්‍රශ්නයක් තිබ්බා. ඒක කටකටාවක් කියලා ඊට පස්සේ යට ගැහුවා කට්ටිය. අපි දන්නේ නැහැ. කටකතාවක් වෙන්න ඇති නැත්නම් අපි දකින්න එපේ. එහෙම දේවල් නම් නැහැ. වැඩි හිතන්න එපා. හිතුවත් ප්‍රශ්නයක්. ඒක කසුන්නයිගේ වදනක්. අපි මොකද අරහෙට මේ හැරිලා යන්නේ අපිට යන්න බෑ කිසිම දෙයක් නැතුව කසුන්නයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ටෝච් එකක්වත් නැතුව යන්න බෑ. නේ පොළොං පොළොං බෙටි නේ ගැරන්ටි එන්නේ නැහැ ඔය පොළොං නේ ඔන්න ගයිස් බඩු හිටියා. දැන් අරහෙට යන එක තමයි ප්‍රශ්නේ හොඳේ. අපිට යන්න වෙන්නේ ෆුල්ම කරවලේ. මේකේ බැටරි දෙකයි තියෙන්නේ. ඉක්මන් කරලා යන්න. වැඩි පොඩ්ඩක් අනිත් පැත්තට යනවා වගේ සීන් එකක් තියෙනවා. ආවොත් ටික හයියෙන් යන්නද? ඒක මොකක්ද තේරෙනවා. නෑ බයක් නෑ. ආයුධයක් නැති හින්දා අවන්නේ. මොකද අපි කොහේ ගිහිල්ලා දැඟලුවත් මොකක් හරි ආයුධයක් යනවා. එක පාට පොඩු ගල්ලක් ගත්තනේ. මොකුත් නෑ ඇති. මේ හරිද? නේ මේ කැඩුනේ කොහොමද? මේ ගස් වලින් දිර්ලා වැටෙනවා. දිර්ලා නෑ. හයියයි. පොඩි හයියයි. කොහමද එකපාරක් මම සිද්ධියක් කියන්නම්. D2 එකේ අපි ෂූට් කරන්න ගියා. පොඩි වැඩක් ගන්න පුළුවන්. වැඩක් ගන්න පුළුවන් නේ. හරි ෂෝක්. සම්බයි නෑ කික්කා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි කසුන් එකෙන් ගන්න ඕනේ. ඒ තියෙන දේ අනුව මිනිහා මැච් එක ගහනවා. මෙහෙම දාලා මෙහෙම දැම්ම ඇදලා පයින්. ගේම් යාළුනේ මේ අර ගේම් ගහන කවුරු හරි ඉන්නවනම් සයිඩ් ඉෆෙක්ට්ස් තමයි මේ. මොකද මන්නෙත් දාලාවනේ බලන්නකෝ. අපි මන්නේ බ්‍රෑන්ඩ් එකක් කරනවා.
ගඩි සද්දේ. හොඳට හොඳට. දැනෙනවා. ඉස්සර ගන්නද? ඒ උට එච්චර ස්පීඩ් එක පුළුවන් ද අපේ බයික් එක ඔය? ය. තියනවද? ළඟ ඉන්නේ අපි ප්‍රශ්නයක් නැහැ. හරි ගයිස් එහෙනම් අපි අදට මේක නවත්තනවා. අපි මොකුත් ගෙනාවක් නැති හින්දා අපිට යන්න බෑ.